our YouTube channel. ඔන්න ඉතින් අපි උදෙන්ම පිටත් වුණා අපේ ට්‍රිප් එක යන්න. ඔන්න ඉතින් අපි පිටත් වෙලා පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන තැනක් දැකලා අපේ වෙහිකල් එක චුට්ටක් නැවැත්තුවා. ඒ ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. වටේම තිබ්බේ කඳු. කඳු කිව්වේ හිම කඳු. හැබැයි අපි ගිය කාලේ නම් හිම දිය වෙලා. හැබැයි කඳු උඩ තාම හිම තියෙනවා. අපි හිතුවටත් වඩා ගොඩක් සීතයි. Like rubber bands, others fly like shooting stars. Elastic hours, they expand and shrink. Memories blur faster than you think. ඉතින් අපි එතන අපේ බ්‍රෙක්ෆාස්ට් උත් ගත්තා. අපේ ට්‍රිප් එකේ අපි පළවෙනියටම ආවේ ලිවිඤ්ඤෝ වලට. ලිවිඤ්ඤෝ තියෙන්නේ ඉටලි වල. හැබැයි ස්විස් බෝඩර් එකට ළඟ. මේ කාලෙට ගොඩාක් ලිවිඤ්ඤෝ වලට එන්නේ ස්කීන් කියන ස්පෝර්ට් එක කරන්න. ඒකටම ලෑස්ති වෙලා ගොඩාක් කට්ටිය මෙතෙන්ට එනවා. ඔන්න අපි ටිකට් ගත්තා කේබල් කාස් වල යන්න. අපි දැන් මවුන්ටන් එකේ උඩටම යන්නේ කේබල් කාස් වල. මේ එක කේබල් කා එකක යන්න පුළුවන් 4 දෙනෙක්ට විතරයි. ඔන්න ඉතින් අපි දැන් කේබල් කා එකේ උඩටම යනවා. බලන්නකො ලස්සන. මට නම් මාරම ලස්සනයි. කවදාවත් දැකලා නැති දෙයක් පළවෙනි පාරට දකිද්දි එන සතුට කියා ගන්නවත් බැහැ. උසට ආකහේ කැබුණා ආකහේ ඉඳන් හීන දෙවුදුවක් තුන් හිතට ලංගුණා. ඔන්න ඉතින් අපි උඩට ආවා. බලන්නකො ලස්සන. වටේම තියෙන හිම කඳු. මම මේ පළවෙනි වතාවට තමා හිම අල්ලන්නේ, හිම දකින්නේ. ඉතින් ඒ වෙලාවේ ආපු ෆීලින් එක, ඒ වෙලාවේ ආපු හැපි එක වචනින් කියාගන්න බැරි තරම්. වින්තරවක් රැඳුණා වගේ හිතවත් වෙලා හැඩි වූ ජීවිත පින්තූරේ සිනහින් වර්ණවත් කළා. මන නොතලා බඹරු රුන් ගන්නේ වේදනා පිම්වත ඔබේ ආලේ වන්දනාවක් සුවපත් වෙනා. ගණනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ. ඔන්න අපි ආයෙමත් පල්ලහැට යන්නයි යන්නේ. අපේ ජීවිතේට ලස්සන මතක අපි එකතු කරගෙන ඒ අවස්ථාව උපරිමෙන්ම විඳලා ආයෙමත් මෙතනට එන බලාපොරොත්තුවෙන් තමයි අපි අපේ ඊළඟ තැනට යන්න පිටත් වුණේ. අපේ ජීවිතේ අපි මේ එකතු කරගන්න සුන්දර මතක තමයි කවදා හරි අපේ ජීවිතේ අපිට ඉතුරු වෙන්නේ. ඔන්න ඊළඟට අපි නැවැත්තුවේ ඉටලියන් ස්විස් බෝඩර් එකකින්. මොකද එතන අපිව චෙක් කරන නිසා. බලන්නකො මේ මොනවද මේ වහින්නේ කියලා. පළවෙනි පාරට තමයි මම මේ අත්දැකීම විඳින්නේ. ඊළඟට අපි කැෆේ එකක් බීලා අපේ ගමන ආයෙමත් යන්න පිටත් වුණා. ස්විස් වල. අපි චුට්ටක් අපේ වෙහිකල් එක නැවැත්තුවා
අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න. මොකද මෙතන ගොඩාක් ලස්සනයි. අපි අපේ ජීවිතේට ලස්සන මතක ගොඩාක් එකතු කරගත්තා. අපේ ජීවිතේ අපි ගොඩාක් ආදරය කරන අයත් එක්ක එකතු කරගන්න මතක තමයි අපේ ජීවිතේ කවදා හරි අපේ සුන්දරම මතකයන් වෙන්නේ. ඔන්න බලන්නකෝ ඔයාලා මෙයාව අඳුරනවද කියලා. මෙයා නම් ගොඩාක් ෆේමස් දැන්. මේ තමයි රතු කෝච්චිය. ඊළඟට අපි නැවතුනේ අපේ ලන්ච් එක ගන්න. මෙතන එහෙම කෑම ගන්නම හදපු තැනක්. ඊ කිව්වේ අපි පික්නික් එකක්, ට්‍රිප් එකක් යන අතරමඟ නැවතිලා අපිට මෙතන කෑම ගන්න පුළුවන්. ආසනම් බාබකියු දාන්න එයාලා එතන හදලා තියෙනවා. ඉතින් අපි ඊළඟට ආවේ ස්විස් වල සන් මොරිස් කියන ටවුන් එකට. මෙතන ලස්සන ලොකු ලේක් එකක් තියෙනවා. සන් මොරිස් කියන්නේ ලෝකේ පොසත්ම මිනිසුන් ජීවත් වන නගරවලින් එකක්. ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ අපි අවසානටම බලන්න ආවේ මෙතන. මෙතන මාරම ලස්සනයි. වටේම තියෙන්නේ කොළම කොළ පාට විතරයි. මේ තියෙන්නේ කස්තාත්තේ දෙල්වා අක්වා ෆ්‍රාජ්ජා. මේක ලස්සන දියැල්ලක්. මේ දියැල්ල තියෙන්නේ පියෝරෝ වල්චියා වේනවල. ඒ කියන්නේ මේක ඉතාලියට අයිති වෙන්නේ. මේ ලස්සන තැන තවත් ලස්සනට බලන්න ඕන නිසා අපි දෙන්න තවත් උඩටම නැග්ගා. මෙතන ඉඳන් බලද්දි මාරම ලස්සනයි වටේම. මාරම සීතයි. ඒ වතුර වැටෙන සද්දය අහන් ඉන්න මාරම ආස හිතෙනවා. වතුර වැටෙන සද්දය කියන්නේ අපේ මයින්ඩ් එක ගොඩාක් රිලැක්ස් කරන්න පුළුවන් දෙයක්. බලන්නකෝ මෙතන කොච්චර ලස්සනද කියලා. වතුර වැටේ තියෙන සීතල හැමදාම මෙතන ඉන්න තියෙනවනේ. මේ වතුර මෙන්න මේ පේන ලස්සනම ගම මැද්දෙන් තමයි ගලන්නේ. අපි දෙන්නට නම් හැමදාම මෙහිට වෙලා ඉන්න හිතුණා. මම ගොඩක් ආස දෙයක් තමයි මල්. මං ආසයි මල් පොකුරක් ලස්සනට වතුරට දාලා අපිට හැම තිස්සෙම පේන තැනකින් ලස්සනට තියන්න. ඒක නිසා මගේ හස්බන්ඩ් කොහේ ගියත් මට අනිවාර්යෙන් මල් පොකුරක් ගෙනත් දෙනවා. එයා මට එතන තිබ්බ ලස්සනම ලස්සන මල් එකතු කරලා ලස්සන මල් පොකුරක් හදලා දුන්නා. මට මේ මල් පොකුර ගොඩාක් වටිනවා. අද අපි දෙන්න අපේ ජීවිතයේ ලස්සන මතකයන් ගොඩාක් එකතු කරගත්තා.